සියලු දෙනාටම සුබ දවසක්. මම ශ්‍රීලාල් පියන්ත. මගේ අලුත්ම YouTube channel එක B3 Studio 99. ඉතින් තවමත් මගේ YouTube එක subscribe කර නැතිනම් එය subscribe කරන ලෙස සියලු දෙනාගේම ඉල්ලීමක් කර සිටිනවා. ඉතින් මම අදත් කතා කිරීමට යන්නේ විශේෂිත වූ ආందోලනාත්මක කරුණක් පිළිබඳව. ඔබ දන්නවා මේ වන විට අර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සහ ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක් අතර ගල්කිස්ස අධිකරණ භූමිය තුල ඇති වූ කලහකාරී ගැටුම්කාරී උණුසුම්කාරී සිදුවීම පිළිබඳව මෙන්න මේ සිද්ධිය පිළිබඳව ජාතික වශයෙන්ුත් එක් පැත්තකින් බලන විට ජාත්‍යන්තර වශයෙන්ුත් දැඩි කතාබහට ලක් වූ ආందోලනාත්මක සිදුවීමක් බවට පත් වී තිබෙනවා. මෙන්න මෙහිදී ගුණරත්න වන්නිනායක නීතිඥවරයාගේ හැසිරීම පමණක් නොවේ පොලිසියේ ක්‍රියාකලාපයේ පවා දැඩි ලෙස මහජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා. ඒ විතරක් නෙමේ මෙතනින් මේ පොලිසියේ නිර්වත නීතිඥයාගේ නිර්වත පමණක් නොවේ පොලිසියේ නිවට නෝන්ජාල් පිළිවෙත පවා මේ සමස්ත සිද්ධිය පිළිබඳ පුරෝකථනයක් කිරීමේදී අපිට පැහැදිලිව කොතරම් ඉහළ ස්ථානයක තිබෙන බවකුත් මේ තුලින් පෙන්වුම් කරනවා. ඒ විතරක් නෙමේ බොහොම කනගාටුවෙන් උවත් තවත් දෙයක් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. ඒ තමයි මාලිමා ආණ්ඩුවක් තිබෙන වකවානුවකත් මෙවැනි අප්‍රසන්න සිදුවීම ඉතාමත් ලැජ්ජා සහගතයි කියන එක ප්‍රථමයෙන් අවස්ථාවම ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. එහෙම නොවුනොත් ඒකත් එක්තරා පැත්තකින් අරුම පුදුම දෙයක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙහිදී අපි දුටුව දෙයක් තමයි මේ නීතිඥවරයාගේ නීතිඥ වෘත්තිය පමණක් නොවේ සමස්ත නීතිඥ ප්‍රජාවගේම වෘත්තීය හැල්ලුවට ලක් කිරීමක් වගේ එක් පැත්තකින් අපිට අර්ථකථනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මොකද මේ ගුණරත්න වන්නිනායක කියන්නේ සාමාන්‍ය නීතිඥයෙක් නෙමෙයි. ඔහු අවුරුදු ගාණක් තිස්සේ නීතිඥ වෘත්තියේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම නීතිඥවරයෙක්. ඉතින් එවැනි නීතිඥවරයෙක් මේ ආකාරයට මේ අධිකරණ භූමියක් තුළ හැසිරීම ඉතාමත් අප්‍රසන්න නිന്ദා සහගත ක්‍රියාවක් ලෙස අපිට සැලකීමට සිද්ධ වෙනවා. එක් පැත්තකින් තවත් බලන විට ඔහු අධිකරණයට අපහාස කිරීමක්, අවමාන කිරීමක්, අපකීර්තියට ලක් කිරීමක් ලෙසත් සඳහන් කිරීම දෝෂ දර්ශනයක් නොවේ. ඒ මොකද අපි දන්නවා මෙහිදී මේ සාමාන්‍ය මිනිහෙක් මේ ආකාරයට මේ උසාවි භූමියක් තුල හැසිරුණා නම් පොලිසිය කුමන ආකාරයේ පිළිවෙතක් මෙහිදී අනුගමනය කරයිද? මොකද පොලිසිය අපි දන්නවා එහෙම සාමාන්‍ය මිනිහෙක් වුණා නම් ඔහුව බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා ඔහු යම් තැනකට ගෙනිහිල්ලා ඔහුගේ ඇට දෙකක් තලලා රිමාන්ඩ් භාරයට පත් කරනවා අඩුතරමින් දින 14කට නෙමෙයි ඊටත් වඩා කාල පරිච්ඡේදයකට සිරගත කිරීමට බැරි කමක් නැහැ. ඉතින් අන්න එවැනි ස්වභාවයක් තමයි පොලිසිය මෙවැනි සාමාන්‍ය සිදුවීම් වලදී අනුගමනය කරන්නේ. නමුත් මේ සිදුවීමේදී මේ ගුණරත්න වන්නිනායක කියන බලවත් නීතිඥවරයා ඉදිරියේ පොලිසියේ අන්ධ අසරණ භාවය අපිට පැහැදිලිවම පෙන්වූ කරනවා. මොකද නීතිඥවරයාගේ කෑකෝ ගැසීම් පර්ශ වතන ඉදිරියේ පොලිසිය අන්ධ බූරවි බය වීරාන්තයේ බවට පත් වී තිබුණා. ඉතින් ඒක එහෙම බලන විට හරිම ලැජ්ජා සහගතයි. ඒ පොලිස් නිලධාරියා වෙනුවෙන්, ඒ සාමාන්‍ය පොලිස් නිලධාරියා වෙනුවෙන් එතන හිටපු ඉහළ පොලිස් නිලධාරීන් හෝ වෙනත් පොලිස් නිලධාරියෙක් කටක් ඇර ඔහු වෙනුවෙන් වචනයක් කතා කළ බවක් නම් අප නම් දැක්කේ නැහැ. ඉතින් ඒක ඉතාමත් බොහොම කනගාටුදායක සිදුවීමක් එක අතපැත්තට බලන විට. මොකද අපි දන්නවා නීතිය සැමට එක හා සමානව කිව්වට එහෙම නැහැ කියන එක මෙන්න මේ සිදුවීම තුළනොත් අපිට වරක් තවරක් නෙමේ යම්කිසි ආකාරයක ඔප්පු කිරීමකුත් මේ තුලින් සිද්ධ වුණා. අපි දන්නවා මේ කළු කෝට් චණ්ඩි, පාතාල චණ්ඩි, පොලිස් චණ්ඩි මෙන්න මේ වගේ විවිධ චණ්ඩි අප සමාජයේ ඉන්න පහුගිය කාල පරිච්ඡේදය තුලම එවැනි චණ්ඩි බොහෝ විට අපේ ඇස් දෙකින්ම දැක ගැනීමේ හැකියාවක් ලැබුණා. ඉතින් ඒ සියල්ලෙන් තැලිලා පෙඩිවලා පීඩනයටපත් උනේ කවුද? සාමාන්‍ය අහිංසක අසරණ ජනතාව. ඉතින් තවදුරටත් ඒ අසරණ ජනතාවට මෙවැනි චණ්ඩි සමාජය තුල සිටීම තුල පිරිසලනක් නැහැ කියන එකත් එක් පැත්තකින් අපිට වැටහීමක් බවට පත් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක. ඔහු මගේ ඉතාමත් අතිජාතක මිත්‍රයෙක්. අවුරුදු 25ක් තිස්සේ ඔහු සහ මා අතර තිබෙන්නේ බොහොම කිට්ටු බැඳීමක්. එතරම් නිතර දෙවෙලේ කතා කරන, නිතර දෙවෙලේ සැපදුක් අහන බොහොම කිට්ටු මිත්‍රයෙක් ඔහු. නමුත් ඔහු කිට්ටු මිත්‍රයෙක් වුණත් ඔහු මට කොච්චර හිතවත්කමක් තිබුණත් මට කොච්චර ඔහු හොඳ භාවයක් පෙන්නුවත් අපි අතර මොනතරම් දියුණු මිත්‍රත්වයක් තිබුණත් ඔහු මේ ගල්කිස්ස උසාවි භූමිය තුල මේ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් අනුගමනය කර
ක්‍රියාමාර්ගය නම් ඉතාමත් අප්‍රසන්නයි වැරදි සහගතයි කියන එක මූලික වශයෙන්ම අනිවාර්යෙන් ප්‍රකාශ කළ යුතුයි. එහෙම නැත්නම් ඒක අසාධාරණයක් එක් පැත්තකින් බලනකොට. ඒ වගේ විතරක් නෙමෙයි මෙවැනි ප්‍රශ්නයක් මීට වඩා ඔබට ගිහිල්ලා විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතුව මේ ආකාරයට කලහකාරී ලෙස හැසිරලා කුණුහරුප කියාගෙන බැන වැදිලා චණ්ඩිකන් දාලා ඒ හැසිරීම අන්තිම අශෝභන සිදුවීමක් ලෙස තමයි අපිට හුවා දැක්වීමේ හැකියාව තිබෙන්නේ. මොකද මේක ඒ තරම් ලොකුද දුරදිග දිය යුතු කරුණකුත් නෙමෙයි. මොකද මේ බන්ධනාගාර බස් රථයක් මේ ගල්කිස්ස අධිකරණ භූමියට පැමිණලා තිබෙනවා. ඉතින් ඒ අවස්ථාවේ මේ තවත් නීතිඥ මහත්මියගේ, ඒ කියන්නේ නීතිඥ සංජීව ඇන්තනී කියන මහත්මයාගේ වාහනේ එළියට යෑමට උත්සාහ කළා තිබෙනවා. ඉතින් එතන යම්කිසි අවහිර වීමක් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ පොලිස් නිලධාරියා කියලා තිබෙන්නේ මේ වාහනේ පස්සට ගන්න කියලා. මේ වන්දනාගාරයේ බස් රථය ඇතුළට ගැනීම සඳහා. මොකද ඒ අවස්ථාවේ කොහෙද පකෝය ගන්න කියලා ඉවරලා වගේ අන්නේ වගේ පරුෂ වචනයක් නීතිඥ ප්‍රජාව පැත්තෙන් එල්ල වෙලා තිබෙනවා. ඉතින් ඒක නීතිඥවරයාගේ වාහනේ පැත්තෙන් එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඔහුත් යම්කිසි වචනයක් ප්‍රකාශ කරලා තිබෙනවලු පොලිස් නිලධාරියක්. එහෙම නැතුව මෙතන ගහ ගැනීමක් සිදු වී ඇති බවක් නම් අපිට කිසිසේත්ම වාර්තා වෙන්නේ නැහැ. දැක ගැනීමට හැකියාවක් නැහැ. කිසිදු අයෙකුගේ සාක්ෂියකින් සාධකයකින් තවමත් මේ කතා කරන මොහොත වෙන තුරුත් ඉස්මතු වී ඇති බවක් පෙන්වුම් කෙරෙන්නේ නැහැ. නමුත් නීතිඥවරයාගේ පැවැත්වීම මොකද්ද කියන්නේ? ගුණරත්න වන්‍යායක කියන්නේ මේ සංජීව ඇන්තනී කියන නීතිඥවරයාට පහර දීමක් මෙහිදී සිද්ධ වුණා කියන චෝදනාව යටතේ තමයි ඔහු විසින් මේ තමන්ගේ හිතවත් මිත්‍රයාට මෙවැනි සිද්ධියක් සිදු වුණා කියලා තමයි මේ පැත්තක හිටියේ ගුණරත්න වන්නායක මේ පොලිස් නිලධාරියා සමග අඬදබරයක් ඇති කරගෙන මෙවැනි සිදුවීමක් සිදු වී තිබෙන්නේ. ඔබ අප කවුරුත් දන්න දෙයක් තමයි පහුගිය වකවානුව තුල මේ බන්ධනාගාර බස් රථ වලින් පැමිණෙන අපරාධ කරුවන්ට ඉලක්ක කරගෙන සංවිධානාත්මක ප්‍රතිවිරුද්ධවාදී අපරාධ කරුවන් ප්‍රහාර එල්ල කරා. වරක් කළුතරදී ප්‍රහාරයක් එල්ල කළ විශාල පිරිසක් ඝාතනය කරා. ඒ වගේම ගල්කිස්ස උසාවිය තුලම අවස්ථා කිහිපයකම වෙඩි තැබීම් සිද්ධ වුණා. ඒ ගණේ මුල්ල සංජීව කොළඹ අධිකරණයක් වූ ඇතුළෙම වෙඩි තිබලා මරලා දැම්මා. දැන් මෙවැනි සිදුවීම් රාශියක් තිබෙන ඉතිහාසයක් ඇති අධිකරණ ශේෂ්ත්‍රයක් තමයි අපේ ලංකාවේ තිබෙන්නේ. අන්න ඒ නිසා පොලිස්පතිවරයා පවා විශේෂ දැනුම් දීමක් කළ තුන පොලිසිය වලට මේ බන්ධනාගාර බස් රථවල අධිකරණයට එනකොට එහෙම නැත්නම් අධිකරණයේ ඇතුළට යනකොට ඒ විශේෂ අවසරයක් දීලා ඔවුන්ව ඉක්මනින් අධිකරණ භූමියට කැඳවලා ඒ ආරක්ෂාව තර කරන්න කියලා. අන්නේහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ පොලිස් නිලධාරියා මේ ආකාරයට පොලිස්පතිවරයාගේ චක්‍රලේඛනට අනුව මේ බන්ධනාගාර බස් රථයට ප්‍රමුඛත්වය දීලා ඒ බන්ධනාගාර උසාවි භූමියට රැගෙන යාම සඳහා උත්සාහ කළේ. ඒ අවස්ථාවේ තමයි මේ නීතිඥයා මේ ආකාරයට බැන වැදිලා මේ ගහ ගැනීමක් සිදු වුණා කියන එක කරුණ මේ ආකාරයෙන් ප්‍රකාශ කරන තිබුණා. හැබැයි මේ ආකාරයෙන් දැන් අපි දැක්ක මෙතන මෙහෙම කිසිම ගහ ගැනීමක් සිදු නොවුන බව තමයි හැබැයි පොලිස් නිලධාරියා නම් ප්‍රකාශ කරන්නේ. ඔහු කියන්නේ මං එවැනි පහර දීමක් සිද්ධ වුනේ නැහැ. නමුත් අනිත් පැත්තෙන් කියන්නේ පහර දීමක් සිද්ධ වුණා කියලා. ඉතින් මේක හරියට නිශ්චිත වශයෙන් තහවුරු කර ගැනීම සඳහා බොහොම සියුම් පරීක්ෂණයක් පොලිසිය විසින් අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. හැබැයි මෙහිදී නමුත් මේ පහර දීමක් සිදු වුණත් නැතත් එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා නීතියට අනුව. මොකද ගුණරත්න වන්නිනායක කියන්නේ නීතිඥයෙක්. ඔහු නීතිය නොදැන පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් නීතිය දැනත් ඔහුට මේ විදියෙන් යම්කිසි පහර දීමක්, බැනවැදීමක්, අඩත්ෙට්ටමක් සිද්ධ කරා නම් එහිදී අනුගමනය කළ යුතු නීතිමය රාමුවක් තියෙනවා. ඒ නීතිමය රාමුව අනුගමනය නොකර මේ පොලිස් නිලධාරියාට ඉතාමත් අසභ්‍ය වචනේ මං හිතන්නේ ප්‍රසිද්ධියේ නෙමෙයි අප්‍රසිද්ධියවත් නොකිය යුතු ඉතාමත් අසභ්‍ය වචනයෙන් තමයි බැනවැදීම් සිද්ධ කරේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔහු පියන්ත වීරසූරියට පොලිස්පතිවරයාට හැමතුම් ගනි මම මේකගේ වැඩ තහනම් කරනවා මේකව රිමාන්ඩ් කරනවා මේකව තවදුරටත් මේ සේවයේ තියන්න මං ඉඩ දෙන්නේ නැහැ. එහෙම වුණොත් මම මගේ ලෝයකම ගලවලා යනවා ගෙදර. මෙන්න මේ වගේ බොහොම සැර පරුෂ විදියට තමයි මේ බැනවැදීම් කළා කලහකාරී ලෙස හැසිරීමක් ඒ තුලින් පෙන්වන්න කරන්නේ. අපි දැක්ක මේට අදාළ වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් සංසරණය වෙමින් තිබෙනවා. ඒකෙදින් අපිට පැහැදිලිවම අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙතන කවුද වැරද්ද සිද්ධ කළා තිබෙන්නේ කියන එකත් එක පැත්තකින්. මොකද පොලිස් නිලධාරියා
මේ කියන අයට පහර දීමක් සිද්ධ කර තිබෙනවාද නැද්ද කියන එක නිශ්චිත වශයෙන් තහවුරු කර ගැනීම සඳහා කිසිදු වීඩියෝ එකක් හෝ ඊට අදාළ සාක්ෂියක් තවමත් ඉස්මතු වෙලා නැහැ. නමුත් මේ කියන නීතිඥයා අර පොලිස් නිලධාරියට විරුද්ධව කරන අඩත් එක්කම් කුණුහරුප ඒ කියන ක්‍රියාකාරීත්වය බලහපාම කලහකාරී ලෙස හැසිරීම ඒ සියල්ල මේ වන විට වීඩියෝ සහිතව තිබෙනවා. ඉතින් අපිට මේකෙන් අපි පොලිස් නිලධාරියා වැරද්දක් සිද්ධ කරලා තිබෙනවා නම් ඔහුට විරුද්ධව ඒ ගත යුතු ඉහළම පියවර ගත යුතුයි. නමුත් ඒක පැත්තකට තිබුවත් හැබැයි මේ අපේ දැසින් පේනවා අපිට ඇස් දෙකට පේනවා අපිට ප්‍රායෝගික විනතරා ගැනීමේ කිය තියෙනවා මේ නීතිඥවරයා කොයි ආකාරයකටද හැසිරෙන්නේ කියලා. ඉතින් ඒකෙන් තේරෙනවා පළමුව බැලුවොත් මේ නීතිඥවරයාව වැරදි ඔහුව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා. පළමු පියවරේම අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඒක පොලිසිය විසින් සිද්ධ කරේ නැහැ. මොකද්ද සිද්ධ වුනේ? අර කිසිදු දෙයක් පොලිස් ඒ නීතිඥවරයා මොනතරම් පරුෂ වචනයෙන් බැඳුනත් ඒ පොලිස් නිලධාරියා ඉතාමත් කිසිදු වචනයක් ප්‍රකාශ නොකර සාන්ත දාන්තව එතන බොහොම නිවි හැනහිල්ලේ ඉවසීමෙන් යුතුව කටයුතු කරන බවක් තමයි පෙන්වු කරන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ පොලිසිය සිද්ධ කරේ මොකද? පළවෙනි විනාඩියේම ඒ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට අරගෙන ඉවරලා ඔහුව මහේස්ත්‍රාත්වරයා වෙත ගල්කිස්ස ඉදිරිපත් කළා. ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරා ඔක්තෝබර් මාස 13 වෙනිදා දක්වා. සමහර විට 13 වෙනි දිනට අපදීමක් සිද්ධ වෙයි අනිවාර්යෙන්ම වගේ. නමුත් විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය අපිට මෙහිදී යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙනවා. මොකද අපි දුටුව දෙයක් තමයි මේ අපිට අසිමුළු දුටුවක් තමයි අපිට දැනගැනීමට ලැබූ දෙයක් තමයි මේ අධිකරණය තුල මේ පොලිස් නිලධාරියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් එහෙම නැත්නම් පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයෙක් ඉදිරිපත් වෙලා නැහැ. සියලුම නීතිඥවරු ඉදිරිපත් වෙලා තිබෙන්නේ අර පරුෂ වචනයෙන් බැනවැදී කෑකෝ ගැසූ ඒ ගුණරත්න වන්නිනායක නීතිඥවරයා වෙනුවෙන් තමයි පෙන්නේ. දැන් මේකෙන්ම පේනවා මේ කළුකෝට්ටු බලකායේ ක්‍රියාවලිය කොහොමද කියන එක. ඒගොල්ලෝ ඒගොල්ලෑ පැත්තේ අය මොනතරම් වැරද්දක් කරත් මොනතරම් අඩුපාඩුවක් තිබුණත් මොනතරම් ප්‍රශ්නයක් තිබුණත් ඒ අය සියලම ඉන්නේ එක පැත්තක. හැබැයි නීතිඥවරයෙක් වශයෙන් ඒ වෘත්තීය අයිතිය, වෘත්තීය සදාචාරය, වෘත්තීය භාවයේ තිබිය යුත්තේ කුමන තැනකද? කවුරු වැරද්දක් කරත් පෙනී සිටිය යුතුයි හැමෝටම. ඒ වැරද්ද කවුද තීරණය කරන්නේ? අධිකරණය. හැබැයි මේ තුල අපි ඒ දුටුවේ නැහැ. වැරද්ද කරපු පුජ්‍යලයා තමයි. මොකද අපි ප්‍රායෝගිකව වැරද්ද දැක්ක. අලුතෙන් නඩු අහලා නඩු විභාග කළා දිය යුතු නැහැ මේ වැරද්ද තුල. මොකද වීඩියෝ එකෙන් පැහැදිලිව පේනවා මේ ගුණරත්න වන්නිනායකගේ හැසිරීම කොහොමද කියලා. ඉතින් එවැනි හැසිරීමක් පිළිබිඹු කරන මිනිහෙක් ළඟ ඔය නීතිඥ ප්‍රදාවට එක හිට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හිට ගැනීමේ හැකියාවක් තිබෙනවද කියන එක අපිට එක පැත්තකින් ප්‍රශ්න කළ යුතුයි. මොකද මහේස්ත්‍රාත්වරයාත් මේකට ඇත්තටම හරියට බැලුවොත් සාමාන්‍යයෙන් මේ සිද්ධියට ඒ පොලිස් නිලධාරියට ශරීර අපයක් මත නිදහස් කිරීමේ හැකියාව තිබුණා. නමුත් ඔහු ඒකපාර්ශ්විකව නඩුව අරගෙන විභාග කළා මේ ආකාරයට රක්ෂිත බන්ධනාගාරවල. අපි දන්නෝ නීතියේ තිබෙන සිද්ධාන්ත අනුව යම් පොලිසිය යම්කිසි අපරාධකරුවෙක් හෝ එහෙම නැත්නම් යම්කිසි වැරද්දකට යම්කිසි පුද්ගලයෙක් ගෙනලා අධිකරණයට ඉදිරිපත් කරත් පොලිසිය කියන පළියට ඒ සැකකරුව මහේස්ත්‍රාත්වරයාට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාවක් නැහැ. එහෙම ප්‍රතිපාදනක් නැහැ. මහේස්ත්‍රාත්වරයා බලන්න ඕනේ පොලිසිය මොන දේ ප්‍රකාශ කළත් මේ කියන දේවල් කිසියම් ආකාරයකට තමන්ගේ නිරීක්ෂණයකට ලක් කළා ඔහුට අප දිය යුතුද නැද්ද කියන පදනම මත අපයක් ලබා දීමේ හැකියාව තිබෙනවා. ඒක ඔහුගේ තිබෙන අයිතිය. හැබැයි ඒ අයිතියවත් නිසිලස පාවිච්චි නොකර තමයි මහේස්ත්‍රාත්වරයා පවා මේ ආකාරයට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරේ ඒ පොලිස් නිලධාරියා. ඒකෙන්ම පැහැදිලිව පෙන්눔 කරනවා ඒ මහේස්ත්‍රාත්වරයා මේ නීතිඥවරුන්ගේ පැත්ත අරගෙන ඊටම පක්ෂග්‍රාහීව වැඩ කර ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. මොකද විනිසුරුවරයා අනිවාර්යෙන් පක්ෂපාතී තීරණ දෙන තැනැත්තෙක් ලෙස තමයි අපි බොහෝ විට සලකන්නේ. නමුත් ඒවත් මේ තුල සිදු වූ ඇති බවක් නම් අපිට කිසිසේත්ම පෙන්눔 කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මෙතන පැහැදිලිව තිබුණේ. මොකද ගුණරත්න වන්නිනායකට සිද්ධ වුණා නම් ඔහුට හැකියාව තිබුණා Tamanට විරුද්ධව පරුෂ වචනෙන් බැන්නම් ඒ පොලිස් නිලධාරියාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කරන්න. පළවෙනි පොලිසියටත් තියෙන දෙයක් තමයි පොලිසිය කළ යුත්තේ මෙවැනි වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවද නැද්ද කියලා අපක්ෂපාතී පරීක්ෂණයක් පවරලා ඕනේ ඒ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගන්න. නමුත් එහෙම දෙයක් තිබුණේ නැහැ. පොලිසියත් පළවෙනි පියවරේම ඔහුව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන්න තමයි පියවර ගත්තේ. ඉතින් ඒකෙම නමුත් තව දෙයක් මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. මේ පොලිස් නිලධාරියා එතන
මෙතන කළේ තමන්ගේ රාජකාරිය. පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඔහු එතනට පත් කළා තිබෙන්නේ තමන්ගේ ඒ පොලිස් දෙපාර්තමේන්තුවට අදාළ නීතිමය රාජකාරිය කරන්න. හැබැයි මෙතනදී මොකද්ද සිද්ධ වුනේ? නීතිඥවරයාගෙන් ඒ පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධාවක් සිද්ධ වුණා. ඉතින් පිට අයෙක් මේ විදිහට පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරා නම් කුමන තත්ත්වයක් ඒ අවස්ථාවේ ඇති වෙයිද? ඔහු අල්ලලා අත්අඩංගුවටගෙන එම අවස්ථාවම අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් මෙහිදී සිද්ධ වුණේ මොකද? රාජකාරිය කළ පොලිස් නිලධාරියාව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා, රිමන්ඩ් කරා, රාජකාරියට බාධා කළ නීතිඥවරයා පොලිස් නිලධාරියට බැනලා ඉඳලා ඊටම සුවපහසුවෙන් ගෙදර ගියා. ඒක තමයි මෙතන සිද්ධ වුණේ අපිට. දැන් පොලිසිය අපි දැක්ක පොලිස්පතිවරයාත් ප්‍රකාශ කරනවා අපි මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා. පොලිසිය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා මේ පුද්ගලයාව අත්අඩංගුවට පොලිස් නිලධාරියාව අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කරා. නමුත් මේ නීතිඥයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පවත්වලා අවශ්‍ය පියවර ගන්නවා. දැන් එතනම අපබ්‍රංශයක් ලෙස තමයි අපට නම් සැලකෙන්නේ. පොලිස් නිලධාරියාව අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කරනවා. හැබැයි ඒ ඔහුට අගතියක් කර නීතිඥයා සම්බන්ධයෙන් විමර්ශන කළා ඉදිරි පියවර ගන්නවලු. දැන් එතනම අපහැදිලි තත්ත්වයක් නැතිවෙන්නේ. හරිනම් සිදුකොලේ කෘත්‍යය කුමක්ද? මේ දෙදෙනාගේමට සිදුවී ඇති සිදුවීම කුමක්ද කියන එක මූලික විමර්ශනයක් කළා. එතනින් හෙළිවෙන කරුණු කාරණා අනුව උනේ ඉදිරි පියවරයන් ගන්න. නමුත් ඒක නෙමෙයි මෙතන සිද්ධ වුනේ. පොලිස් නීතිඥවරුන්ගේ සහ එහෙම නැත්නම් නීතිඥ ප්‍රජාවගේ ඒ කියන අයගේ හිතසුව පිණිස පොලිසිය කරවගේ තමන්ගේ එකාව අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කර එකක් තමයි ඒ තුල. ඉතින් එහෙම බලන විට පොලිසිය ඊටමත් ලැජ්ජා සහගත කරුණක් තුල තමයි මේ විදිහට මේ ආකාරයට කටයුතු කළේ. මේ ක්‍රියාවලිය ඊටමත් වැරදි සහගතයි කියන එක තමයි අපිට පෙනුනේ. අඩු තරමින් මේ පොලිස් නිලධාරියාව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන විට ඒ පොලිස් නිලධාරියා වෙනුවෙන් අඩු තරමින් වෙනත් නීතිඥවරු පෙනී සිටින්නේ නැතිනම් පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අංශයේ නීතිඥවරයෙකුට ඉදිරිපත් වීමේ හැකියාව තිබෙනවා. පොලිස් නීතිඥවරයෙකුට ඉදිරිපත් කළ යුතුව තිබුණා. හැබැයි ඒ දේවල් සිද්ධ කරන්නේ අඩු තරමින් ඒ පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අංශයවත් සහනයක් ලබලා දුන්නේ. පෙනී සිටීමක් සිද්ධ කරන්නේ. ඉතින් ඒකෙන්ම පේනවා ඒ පොඩ්ඩා මොනතරම් අපහසුතාවයට ඒ අවස්ථාවේපත් වුණාද කියන එක. මේක නිවැරදි ආකාරයෙන් සිදුවිතු එක්ක එහෙනම් ඒ නීතිඥවරයා පොලිස් නිලධාරියා දෙන්නම අත්අඩංගුවටගෙන ඒ ආකාරයට ඉදිරිපත් කරන අපිට මේ තුල මේ ලොකු ප්‍රශ්නයක් මතු නොවෙන්න තිබුණා. නමුත් ඒක නෙමෙයි මෙතනදී සිද්ධ වුනේ. ඉතින් නොවිය යුතු දෙයක් තමයි මෙතන සිද්ධ වුනේ. අධිකරණයේ ලැජ්ජා භාවය මෙහිදී පැහැදිලිවම පෙන්වුම් කෙරුණා. මෙන්න මේක තමයි සිද්ධ වුනේ. ඉතින් මේවා ඊටමත් නොහොබිනා වැඩ ලෙස තමයි අපිට නම් එක් පැත්තකින් දැන් ඔබ බලන්න පොඩ්ඩක් කල්පනා කළා මේ ඒ විනිසුරුවරයා අර පරුෂ වචනෙන් අර විදියට හැසිරීම මොනතරම් ප්‍රශ්නකාරී තත්ත්වයක්ද? මේ ගුණරත්න වන්නිනායක කියන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන්ගේ සංගමේ සභාපති. ඉතින් ඒ වගේ තනතුරකුත් දරන චරිතයක්. ඒ විතරක් නෙමෙයි අපි දැක්ක මේ සිද්ධියත් එක්කම ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය නිවේදනයක් නිකුත් කරා. ඒ නිවේදනයේ තනිකරම තියෙන්නේ කුමක්ද? අර හරිනම් නීතිඥ ප්‍රජාව නියෝජනය කරන මේ නීතිඥ සංගමය මේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී නිවේදනයක් නිකුත් කිරීමේ හැකියාවක්වත් තිබුණා. හැබැයි ඒකවත් මේ තුල තිබුණේ නැහැ. ඒ තුල තිබුණේ මොකද්ද? සම්පූර්ණ පොලිස් නිලධාරියා අපිට වැරද්ද පටවලා ඒ කුරුණු හර්පෙන් බැනවැදුණු නීතිඥවරයාගේ පැත්ත තමයි ඒ තුල පවා අරගෙන තිබෙන්නේ පැහැදිලිවම. ඉතින් ඒකෙන් පේනවා නීතිඥ සංගමයේ ස්වභාවය කුමක්ද කියන එක. ඉතින් කනකාටුයි මේවා දේවල් මේ ආකාරයට ප්‍රකාශ කිරීමට සිදුවීම පිළිබඳ. මේවා නොකියා බෑ. මේ අපක්ෂපාතී බොහොම විනයගරුක එම් සදාචාරාත්මක සම්පන්න නීතිඥ ප්‍රජාවක් මේ පසුබිම හෝ ගොඩනැගිය යුතු අවස්ථාවක ඒකවත් නැති බවක් තමයි අපිට පැහැදිලිව වෙන්නේ. මොකද අපිට යම්කිසි ප්‍රශ්නයක් මතුවුණාට පස්සේ යන්න තිබෙන ස්ථාන දෙකයි. එක්ක පොලිසිය අනිත් පැත්තේ නීතිඥවරු. මේ දෙපාර්ශ්වයට තමයි අපිට සාධාරණ ඉෂ්ට කරගෙන. ඔවුන් හරහා තමයි අධිකරණයට ගිහිල්ලා අපේ ප්‍රශ්නය කියලා ඉවර අපිට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කර ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි මේ තුල අපිට මොකද්ද පෙන්නේ? මෙන්න පොලිසිය තත්ත්වය, මෙන්න නීතිඥවරුන්ගේ තත්ත්වය, අන්න අධිකරණයේ තත්ත්වය. එහෙම තුල අපි කොයි ආකාරයේ කොතනට ගිහිල්ලාද අපිට අසාධාරණයක් සිද්ධ වුණොත් වැඩ කටයුතු කරන්නේ කියන එක එක්තරා සංඥාවක් තමයි මේ සිදුවීම් තුලින් පවා අපිට පැහැදිලිව පෙන්වුම් කරන්නේ. දැන් මෙතන ඇත්තටම මේ පොලිස් නිලධාරියා වෙනුවෙන් කවුද කතා කරේ? අර YouTube කාර්යෝ කියන කණ්ඩායම, එක්ක Facebook කණ්ඩායම, එහෙම නැත්නම් අර සමාජ මාධ්‍ය කාර්යෝ ටික තමයි කතා කරේ. එහෙම නැතුව මේ පොලිස් නිලධාරියා වෙනුවෙන් අගතියටපත් පොලිස් නිලධාරියා කතා කරන්න කිසිදු පුද්ගලෙක් හිටියේ නැහැ.
ඒකයි එතන තිබුණු අපිට දැක්කා. මේ ගුණරත්න වන්නිනායක කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහගේ පක්ෂේ කාලයක් කටයුතු කරා. ඊට පස්සේ ඔහු ඒකෙන් කඩාගෙන ඇවිල්ලා සජිත් ප්‍රේමදාසගේ සජික පක්ෂයට සම්බන්ධ වුණා. ඔහු පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලයිස්තුවේ හිටියා. ඉතින් ඕගොල්ලන්ගේ ඒ අයගේ දේශපාලනය තමයි ඒගොල්ලෝ තින්නේ. ඉතින් මෙහෙම බලන විට අපිට නිකන් පෙන්눔 කරන දෙයක් තමයි තවමත් මේ රටේ රජ කරන්නේ රනිල්ලා රාජපක්ෂලා සජිත් ප්‍රේමදාසලාගේ දේශපාලනයද කියලා අපිට හැගෙනවා. ආණ්ඩුව අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව වුණාට හැබැයි රාජ්‍ය යන්ත්‍රය පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ අර විපක්ෂ බලවේගවල අවශ්‍යතාවය මතද කියන එකත් වෙලාවකට මේ සිදුවීම තුලින් අපිට සැකයක් මතුවෙනවා. මොකද ඔබට මතක ඇති මීට වසර කීපයකට පෙර අර තුම්මුල්ලේදී විමල් වීරවංශ අර පොලිස් නිලධාරියෙකුට මෙතන ප්‍රශ්නයක් මතුවුණාට පස්සේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති KPP පතිරණට දුරකථන ඇමතුමක් දෙන ගෝඨාභය රාජපක්ෂ බැනවැදිනෝ මේ මාස්ටර් පොලිසිය සහභාගී වීම පිළිබඳ එතන උද්ඝෝෂණයකට පන්නන ගෝඨාභය රාජපක්ෂ කතා කළා. විමල් වීරවංශගේ මිනිස්සු එකතු වෙලා එතන ගහනවා. ඒ රාජකාරියට ඒ කාලේ සිදුවී බාධාව කොයි ආකාරයකට සිද්ධ. දැන් ඒවා නැති සමාජ පසුබිමක් ගොඩනැගීම සඳහා තමයි මාලිමා ආණ්ඩුව බලයටපත් වුනේ. නමුත් එවැනි මේ පසුබිම තුලත් එහෙමනම් මේ අය හැසිරෙන්නේ මෙහෙමනම් අපිට කාගෙන්ද යුක්තිය ඉෂ්ට කර ගැනීමේ හැකියාව ඇත්තේ කියන එක බරපතල ගැටලුවක් මතුවෙනවා. මොකද අපි දැක්කා මෙතනත් දේශපාලන හිතවත්කම් මතදේ පොලිස් නිලධාරියා රිමාන්ඩ් වුණේ. මොකද අපි දැක්කා පියන්ත වීරසූරිය පොලිස්පතිවරයාට දුරකථන ගන්නකොට ඇමතිට ගන්න කියනවා, නියෝජ්‍ය ඇමතිට ගන්න කියනවා, DIGලට කතා කරනවා, ගුණරත්න වන්නිනායක මගේ ක්ලාස්මේට්ලා කියනවා, මම දන්නවා කියනවා, මගේ යාළුවෝ කියනවා. එතකොට එහෙම බලනකොට අපිට පැහැදිලිවම පෙන්눔 කරන දෙයක් තමයි ඒ යාළු හිත මිත්‍රාදීන් හිතවත්කම් මත තමයි මේ පොලිස් පොඩ්ඩට ඔය රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිද්ධ වුනේ. එහෙම නැතුව නීතියේ සර්වසාධාරණත්වයේ මත නෙමෙයි. ඉතින් ඒක නිසා මේ ගුණරත්න වන්නිනායකගේ වෘත්තීය සදාචාරය පිළිබඳවත් වෘත්තීය ආචාර ධර්ම පිළිබඳවත් අපිට ප්‍රශ්නයකාරී ගැටලුවක් මතුවෙනවා. අපි දන්නවා යම් අවස්ථාවලදී මේ වෘත්තීය ආචාර ධර්ම ඒ වගේම ඒවා ගැටලු සාගත තත්ත්වයට පත්වීම හේතු කරගෙන ඒවා නිසියාකාරයට අනුගමනය නොකිරීම හේතු කොටගෙන යම් නීතිඥවරු පහුගිය වකවානුව තුළ විවිධ අවස්ථාවල ශ්‍රේෂ්ඨාධිකරණය වගේ ඔවුන්ගේ නීතිඥභාවය අහෝසි කරා. හැබැයි ඉතින් ගුණරත්න වන්නිනායක සම්බන්ධෙනුත් එවැනි පියවරක් ගන්න පුළුවන් මේ මෙතන ඇති වූ මේ සිදුවීම් පාදක කරගෙන ඒ වීඩියෝ වල යන ඒ කරුණු කාරණා පාදක කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඒ ආකාරයට යොමුනොත් ඒකම ඇති ඔහුගේ නීතිඥභාවය පවා අහෝසි කිරීමට. ඉතින් ඒක තමයි වෙන්නේ. අපි දන්න පොලිසියට වෘත්තීය අයිතිවාසිකම් නැහැ, වෘත්තීය සමිති නැහැ. එතකොට Tamanට ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ කතා කරන්න කවුරුවත් නැහැ. මේ සමාජ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදීන් තමයි ඔවුන් වෙනුවෙන් යම් කිසි හඬක් නගන්න ඉන්නේ සමාජය තුළ. අන්තිමට ඔවුන්ගෙන්ම ගුටි කන්න සිද්ධ වෙන්නේ ඒ පොලිස් නිලධාරීන්ගෙන් ඒ සමාජ මාධ්‍යවේදීන්ටම තමයි අවසාන ඒක තමයි. හැබැයි මෙහිදී තවත් ඒ වගේම ප්‍රකාශ කළොත් දැන් මේ පොලිස් නිලධාරියට ඒ තරම් අම්මා මුත්තා වගේ යාකලා බැන්නත් ඒ පොලිස් නිලධාරියා ඉතාමත් ඉවසිලිමත්ව එතන කටයුතු කරා. විනයගනුකව කටයුතු කරා. විනයානුකූලව එතන හිටියා ඔහු තමන්ගේ. හැබැයි වෙන මේ විනය නැති බොහොම ඉවසීමේ සීමාව ඉක්මවා ගිය පොලිස් නිලධාරියෙක් හිටියානම් අර ඉනියේ තිබෙන පිස්තෝලය පත්තු වුණා නම් එහෙනම් අපිට මේ අවස්ථාවේ කතා කරන්න සිද්ධ වෙන්නේ නීතිඥ ගුණරත්න වන්නිනායක කියලා නෙමෙයි වෙඩිතබා ඝාතනය කරන ලද ගුණරත්න වන්නිනායක කියන එක තමයි අපිට එහෙමනම් කතා කරන්න සිද්ධ වෙන්නේ මේ අවස්ථාවේ. එතරම් බරපතල තත්ත්වයකට මතුවෙන්න තිබුණා මේ සිදුවීම ඒ අවස්ථාවේ. නමුත් ඒ පොලිස් නිලධාරියාගේ ඉවසීමේ සීමාව ඉතාමත් ඉහළ තලයක තිබුණු හින්දා තමයි ඒ තත්ත්වයේ එම අවස්ථාවේ ඇති නොවුනේ. ඉතින් ඒ නිසා අපි මේ පොලිස් නිලධාරි පොඩ්ඩටත් ගරු කළ යුතුයි අනිවාර්යයෙන්ම. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ වගේ දේවල් යලිත් ඇති නොවිය යුතුයි. මේ සිදුවීම මෙතනින්ම ඉවරයක් කරගත යුතුයි. ඒ වගේම මේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පොලිස්පතිවරයා පැවැත්විය යුතුයි. ගල්කිස්ස පොලිසිය මේ පරීක්ෂණ වෙනත් අංශයකට යොමු කර යුතුයි. එක්ක රහස් පොලිසියට දෙන එක වැඩි වැදගත් කියන එකත් අපිට එක් පැත්තකින් හිතෙනවා. මොකද මේ සිදුවීමේ ස්වභාවය බලනකොට එවැනි දෙයක් සිද්ධ විය යුතුයි. ඒ විතරක් නෙමෙයි අපිට දැන් දැනගන්න ලැබෙනවා මේ ගුණරත්න වන්නිනායකව හෙට අනිද්දා දිනක ඉදිරි දිනක අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහයක යෙදී සිටිනවා කියන එකක් තියෙනවා. හැබැයි මට එක දෙයක් කියනවා. හැබැයි ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර සමහර විට ඔහු අධිකරණයට බාර වී ඇපයක් ලබා ගැනීමට බැරි කමක් නැහැ කියන එකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතුයි. ඉතින් එහෙම බලන විට අගතියටපත් පොලිස් පොඩ්ඩා රිමන්ඩ් ගියා. හැබැයි
ඒ අගතියට පත් කළ පොලිස් නීතිඥවරයා ශරීර අපයක් ලබාගෙන එළියට ඒමට බැරි කමක් නැහැ කියන එක තමයි විශේෂයෙන් මෙහිදී තවත් සඳහන් කළ යුතුයි. ඉතින් එහෙම බලනකොට යුක්තියේ සාධාරණත්වය තිබෙන්නේ කොතනද කියන එක බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒ විතරක් නෙමේ දැන් මෙන්න මේ පොලිස් නිලධාරියාව මේ එන 13 වෙනිදා මං හිතන්නේ ඉතින් හෙට දිනේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට නැවත රැගෙන එනවා. ඉතින් ලංකාවේ පුළුවන් හැටි ජනතාව ඇහිල්ලා ඔහු වෙනුවෙන් සහයෝගය පළ කිරීම ඉතාමත් වැදගත් කියන එකත් අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත අපගේ B3 Studio 99 YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ පිළිබඳව ඔබ දරන අදහස් උදහස් කමෙන්ට් කරන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.